හයි වෙල්කම් බැක් ටු ලව්ලි YouTube channel. ඉතින් කොහමද ඔයාලා හැමෝම සතුටින් පරිසවෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් දැන්ටම thumbnail එකෙන් ඔයාලා දන්නවා ඇති මම අද මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ඉතින් අද අපි කතා කරමු ඔයාලා pregnant කියලා දැනගත්ත ගමන්ම මොකක්ද ඊළඟට කරන්න ඕනේ steps ටික කියලා. මොකද මේක ගැන මම කතා කරන්න හිතුවේ. මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ මම දැන් ගිහින් අපේ අම්මටනේ කියන්නේ. එතකොට අම්මාට මාව හම්බෙලා තියෙන්නේ 97. අපේ මල්ලියව හම්බෙලා තියෙන 99. ඉතින් එතකොට ඒ කාලේ තිබ්බ process එකත් එක දැන් process එක සාත්පසෙම වෙනස්. පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් එතකොට අම්මා දන්නේ ඒ කාලේ එයාලා කරපු දේවල් මොනවාද කොහොමද කියන එක. එතකොට ඊට පස්සේ හස්බන්ඩ්ගේ ළඟදී ප්‍රෙග්නන්ට් වෙලා තිබෙන නිසා මම එයාත් එක්ක කතා කරලා එයා තමයි මට කිව්වේ කරන්න ඕනි දේවල් ටික. ඉතින් මට හිතෙනවා මම වගේ මේ දේවල් දන්නේ නැති ඔයාලත් එක්ක මේ දේවල් ටික ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් ඉස්සරවම කියන්න ඕනේ අපි බැන්ද ගමන්ම යන්නේ අපි බැන්ද ගමන්ම අනිවාර්යයෙන්ම ඒ ප්‍රදේශයේ ඉන්න මිඩ්වයිෆ් මිස්ට කතා කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි ගර්ල්ස්ලා බැඳලා හස්බන්ඩ්ගේ ගෙදර යනවානේ. එතකොට ඒ පැත්තට අදාළ මිඩ්වයිෆ් මිස්ට කෝල් එකක් දීලා කියන්න ඕනේ මෙහෙමයි අපි අලුත බැඳ කපල් එකක් කියලා. එතකොට මිඩ්වයිෆ් මිස් එක්කෝ එයාගේ ඔෆිස් එකට එන්න කියලා හරි නැත්නම් අපේ ගෙදරට ඇවිල්ලා හරි අපිව රෙජිස්ටර් කරනවා. ඉතින් එයාලා නිව්ලි වෙඩඩ් කපල් හරි මොකක් හරි කැටගරි එකක් යටතේ අපිව රෙජිස්ටර් කරලා මෙන්න මේ වගේ පොතක් අපිට දෙනවා. ඉතින් මේකේ අපේ සියලුම විස්තර ඇතුළත් කරනවා. හස්බන්ඩ්ගේ විස්තර, මගේ විස්තර, මට මොන හරි රෝග දෙයක් තියෙනවා නම් ඒ වගේම අපිට යුනික් නම්බර් එකක් දෙනවා. රෙජිස්ට්‍රේෂන් නම්බර් එක. ඉතින් අපේ ෆැමිලි හිස්ටරි එක, අපි උපත් පාලන ක්‍රම පාවිච්චි කරනවාද, අපිට දියවැඩියාව, අතිරුදුරු පීඩනය, ඒ වගේ දේවල් තියෙනවද, මෙන්න මේ වගේ විස්තර ඇතුළත් කරලා අපිට මෙන්න මේ වගේ ෆෝම් එකක් ඉතින් මිස් දෙනවා අපි නිව්ලි වෙඩඩ් කපල් එකක් විදියට රෙජිස්ටර් වුණා. ඊට පස්සේ යාළගේ එක සෙෂන්ස් තියෙනවා. ඒ සාමාන්‍ය එක සෙෂන් එකකට අපි යන්න ඕනේ. ඉතින් මේක මම දැනගන්නකොටත් අපි දෙන්න බැදලා අවුරුදු එකමාරක් විතර වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් බැදලා පළවෙනි මාස 3 වගේ ඇතුළත අපි මේ ගිහිලා රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් එතන ගියාම ලෙක්චර් එකක් දෙන්නේ. ඉතින් සාමාන්‍ය පෞල් ජීවිතේ කොහොමද ගත කරන්නේ? එතකොට දැන් බැදපු ගාම ප්‍රෙග්නන්ට් වෙන්න කැමති නැති අය ඉන්නවා. යාළුවට ඒ වගේ සේෆ්ටි ක්‍රම මොනවද? ඒ වගේ දේවල් ගොඩාක් ලස්සන හොඳ වැදගත් ලෙක්චර් එකක් ඉතින් එතනදී දෙනවා. ඉතින් ඒක නිසා ඒකත් මම දන්නේ නැතුව තිබ්බ කරුණක්. ඉතින් ඒකයි මම ඔයාලට ඒකත් කිව්වේ. බැන්දපු ගමන්ම ගිහිල්ලා මිඩ්වයිෆ් මිස්ට කතා කරලා රෙජිස්ටර් වෙන්න. එතකොට මෙන්න මේ දෙන රෙජිස්ට්‍රේෂන් නම්බර් එක මෙන්න මේ දේවල් ඔයා කවදා හරි ප්‍රෙග්නන්ට් වෙන දවසට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් යන්න තියෙන එක සෙෂන් එකට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් යන්න ඕනේ. ගියාට පස්සේ ඒ විස්තරත් එක්ක කතා කරලා ඒ සෙෂන් එක එතනින් ඉවරයි. ඊට පස්සේ ආයෙ ප්‍රෙග්නන්ට් වෙනකම් අපිට එහෙම කිසිම දෙයක් සම්බන්ධකමක් සෙෂන් එකක් මොනවත් නැහැ. ඊට පස්සේ දැන් මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තා. සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් වෙච්චාම අපේ ක්‍රම වර්ග දෙකක් තියෙනවා. එකක් ප්ලෑන් බේබි, අනික අන්ප්ලෑන් බේබි. ඒ කියන්නේ අපි සැලසුම් කරලා ප්‍රෙග්නන්ට් වෙනවා. අපි ප්‍රෙග්නන්ට් වෙන්න ඕනේ මේ කාලේදී අපි ප්‍රෙග්නන්ට් වෙනවා කියලා හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් කතා කරලා ප්‍රෙග්නන්ට් වෙනවා. එහෙම නැත්නම් අන්ප්ලෑන් බේබි. අපි හිතන්නේ නැතුවම අපි ප්‍රෙග්නන්ට් වෙන්නත් පුළුවන්. ඔය කට්ටිය කියන්නේ දන්නේ නැහැ බබා වඩට ඇවිත් කියලා. අන්න ඒවා අන්ප්ලෑන් බේබිලා. ඉතින් මේ කැටගරිස් දෙකෙන්ම වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ඔයා ප්ලෑන් කරලා බබෙක් හදන්න. එතකොට ඔයා සාමාන්‍යයෙන් ඕනම ගර්ල් කෙනෙක් බබෙක් හදන්න සැලසුම් කරලා තියෙනවා නම් අවම මාස 3කට කලින්වත් ෆොලික් ඇසිඩ් ගන්න ඕනේ. ඒතකොට ප්ලෑන් බේබි කෙනෙක් නම් ඔයාට ඉන්නවා. ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ප්ලෑන් කරලා තියෙනවා. ඒකට මිඩ්වයිෆ් එක කතා කරලා තියෙනවා. සමහර විට VOG ඩොක්ටර්ව තීරණය කරලා මේ දේවල් ඔක්කොම කරලා තියෙන නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අන්ප්ලෑන් බේබි කෙනෙක් ආව නම් ඔයා ඒක දැනගත්තද? ඔයා දැන් අද නම් ඒක දැනගන්නේ. සමහරට මාස දෙකක් ගිහින් එන්න පුළුවන්, සති ගාණක් ගිහින් එන්න පුළුවන්. හැබැයි අද නම් දැනගන්න ඔයා අද ඉඳන්ම ෆෝලික් ඇසිඩ් ගන්න පටන් ගන්න ඕනේ. මොකද දරුවගේ මොළේ වර්ධනයට, ස්නායු වර්ධනයට මේ හැම දෙයකටම ෆෝලික් ඇසිඩ් ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා අංකයකටම කරන්න ඕනේ. ෆෝලික් ඇසිඩ් ගත්තේ නැති කෙනෙක් නම් ෆෝලික් ඇසිඩ් ඒ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන්ම ෆෝලික් ඇසිඩ් ගන්න ඕනේ. ඔයා ප්‍රෙග්නන්ට් ප්ලෑන් බේබි කෙනෙක් නම් හදන්නේ ඔයා ෆෝලික් ඇසිඩ් ඒ විදිහටම කන්ටිනියු කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක් තමයි ඔයාගේ ප්‍රදේශයේ මිඩ්වයිෆ් මිස්ව දැනවත් කරන එක. ඉතින් මාස ගාණක් ඉන්න ඒ වගේ කියන සමහර මාස 3ක් ඉන්න කියන්න
ඔය වගේ මති මතාන්තර කලින් තියයි මිඩ්වයිෆ් මිස්ට කියන්නත් එහෙම ඉන්න බව ප්‍රෙග්නට් කියලා දැනගත්ත ගවම මිඩ්වයිෆ් මිස්ට කියන්න කෝල් එකක් දීලා සමහර ගොඩක් දුරට මිස් ගෙදෙට්ටම එනවා. ඉතින් ආවට පස්සේ මෙන්න මේ විදිහට ගර්භණීය සටහන් පතක් අපිට දෙනවා. මිස් ඉතින් මේකේ විස්තර ඔක්කොම දාලා තියෙනවා. අපේ උස බර ලේ වර්ගය මගෙත් හැම විස්තරයක්ම අපේ ළඟ වගේම මිස් ළඟත් මේකේ කොපියක් තියාගන්නවා. ඉතින් ඒකෙදි හැමදේම අර අපි කලින් ෆෝම් එක පොතේ ෆිල් කරා වගේම මේකෙදිත් හැමදේම අපි ෆිල් කරලා තියාගන්න. මේක ඉතින් අපි ක්ලිනික් යන හැම දවසකම අරගෙන යන්න ඕනේ. ඉතින් මෙන්න මෙතනදී තමයි ඔයා අතන රෙජිස්ටර් වෙලා තියෙන රෙජිස්ටර් නම්බර් එක වැදගත් වෙන්නේ. මේ ෆෝම් එකේදී රෙජිස්ටර් නම්බර් එක දානවා. ඉතින් අවුලක් නැහැ. ඔයා මේ වුණේ නැතත් ඔයා රෙජිස්ටර් කරා ඒ වෙලාවේ. හැබැයි ඉතින් කලින් රෙජිස්ටර් වෙලා ඒවට ගිහින් තියලා ඒව පිළිවෙලක් කරගන්න එකේ සුදුසු කාලෙදී නියමිත කාලෙදී කරගෙන තියෙන එක අපිට ඉදිරියට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන්ම අනිවාර්යයෙන් මිඩ්වයිෆ් මිස්ට කතා කරන්න. ඊට මිස් හරි. ඉතින් මිඩ්වයිෆ් මිස්ට දැනුවත් කරන එක තමයි අපි අංක දෙකටම කරන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳ VOG හොඳ කියන්නේ VOG අපි කොයි ડોක්ටර් ළඟටද යන්නේ. දැන් මම කලින් මම PCOS තිබ්බගෙන මම කලින් ડોක්ටර් කෙනෙක් ළඟට ගියා. එතකොට මම ඒ ડોක්ටර් ළඟම කන්ටිනියු කරනවා මගේ සෙෂන්ස් ටික. ඉතින් ඒ වගේම ඔයාලා තීරණය කරන්න ඕනේ කොයි ડોක්ටර් ළඟටද අපි ඩිලිවරි එකට ප්‍රෙග්නන්සි එකට යන්නේ කියලා. එතකොට අපි ඒ ડોක්ටර් ළඟ ක්ලිනික් යන්න ඕනේ. ඒකට අපි හොඳ ડોක්ටර් කෙනෙක් සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක පොයින්ට් නම්බර් 3 හැටියට කියන්න පුළුවන් පොයින්ට් එක. ඊට පස්සේ අපි ડોක්ටර් සිලෙක්ට් කරගත්තට පස්සේ පොයින්ට් නම්බර් 4 අපි බලන්න ඕනි අපි ඩිලිවරි එක කරන්නේ ගවර්න්මන්ට් හොස්පිටල් එකේද ප්‍රයිවට් හොස්පිටල් එකේද කියලා. ඒකත් මුලදීම අපි ඩිසිෂන් එකක් අරන් ඉන්න එක අපිට ලේසි. හේතුව තමයි අපි ප්‍රයිවට් නම් ડોක්ටර් channel කරන්නේ. දැන් මම ප්‍රයිවට් ડોක්ටර් channel කරන්නේ. එතකොට මම ඩිලිවරි එක කරන්නේ ගවර්න්මන්ට් එකේ නම් අනිවාර්යයෙන්ම මම ડોක්ටර්ගේ ප්‍රයිවට් channel එකෙන් ගියත් ගවර්න්මන්ට් එකට යන්න ඕනි මම ડોක්ටර්ගෙන් ක්ලිනික්. ඉතින් ඒක නිසා මම ඩිලිවරි එක කරන්නේ ප්‍රයිවට්ද ගවර්න්මන්ට් කියන එක තීරණය කරලා තියෙන එක වැදගත්. මොකද මම දැන් ප්‍රයිවට් ගිහිල්ලා ගවර්න්මන්ට් ක්ලිනික් යන්නේ නැතුව මම ඩිලිවරි එකට ගවර්න්මන්ට් ගියොත් එතකොට ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් දැන් ප්‍රයිවට් නම් යන්නේ ප්‍රයිවට් නම් ඩිලිවරි එක කරන්නේ. ඒක තීරණය කරලා තියෙන එක ගොඩාක්ම අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ ඊළඟට වැදගත් වෙන කාරණා තමයි ඔයා මේ ප්‍රෙග්නන්සි එක දැනගන්න සති 6ත් 8ත් අතර වගේ කාලේ නම් ඔයාලට පුළුවන් අලග පළවෙනි ස්කෑන් එකට යන්න. ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ස්කෑන් එක සති 6ත් 8ත් අතර කරන දැන් මාස 2කට පස්සේ නම් දැනගන්නේ ඔයාලට පුළුවන් සාරදකට අනිවාර්යයෙන්ම ෆස්ට් ස්කෑන් එකට යන්න. ඒ වගේම ඔයා සති මුලදීම දැනගත්ත කෙනෙක් නම් සති 6ත් 8ත් කාලෙදී ડોක්ටර් මොනිටර් කරනවා මේ ස්කෑන් එකට මේ කාලෙදී එන්න කියලා. ඉතින් එතකොට ඒ කාලෙදී අපිට ස්කෑන් එක කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම මිඩ්වයිෆ් මිස් අපිට සෙෂන්ස් දෙනවා. මට ඒක අතෙන්ද පොයින්ට් එක කියන්නම දුන්නා. ඉතින් ඒ සෙෂන්ස් දෙනකොට අපේ සෙෂන්ස් වලටත් ගන්න ඕනේ. එතෙන්දත් අපිට ගොඩාක් වැදගත් කරුණු අපේ ජීවිතේට අපිට වැදගත් දේවල් මේ ප්‍රෙග්නන්සි එකේදී අපි කරන්න ඕනේ ඒවා, සේෆ් වෙන්න ඕනේ ඒවා. අන්න ඒ වගේ දේවල් ගොඩාක් අපිට දෙන්නේ කියලා දෙනවා. ඔන්න ඔය පොයින්ට්ස් ටික තමයි අපි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන්ම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ වගේම මාස 3ක් යනකම් කටියට කියන්න එපා කියලාත් කියනවා. ඉතින් ඒකත් ඇත්තටම ඕනේ නැහැ, අනවශ්‍යයි. ළඟම අය දැනගත්ත නම් ඇති. ඕඩරට කියන්න යන්න අවශ්‍ය නැහැ. ඉතින් ඔයත් ප්‍රෙග්නන්ට් කියලා දැනගෙන තාමත් ඉන්නවා නම් මිඩ්වයිෆ් මිස්ට කතා කරන්න නැතුව VOG ડોක්ටර් ළඟට යන්න නැතුව එහෙම ඔයා ඉන්නවා නම් ආදම VOG ડોක්ටර් කෙනෙක් ස්කෑන් කරන්න. දැන් සමහර අයට කියනවා මාස 2ක් යනකම් මං ඉන්නවා යන්නේ නැහැ කියලා. ඉතින් එහෙම නෙවෙයි ඔයා ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන් VOG ડોක්ටර් කෙනෙක් ළඟට ගිහින් බලන්න. එතකොට ડોක්ටර් ඔයාට සමහරට රෙකමන්ඩ් කරන්න පුළුවන් බෙහෙත් ಜಾති ඔය වගේ දේවල් ස්කෑන් එකෙන් බබා කොහොමද කියලා බලා ගන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන් නිසා ඔයා අනිවාර්යයෙන්ම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන් VOG ડોක්ටර් ළඟටත් යන්න පව් කර ඉන්නේ නැතුව. ඉතින් ඕවා තමයි ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත ගමන් අපි කරන්න ඕනේ අත්‍යවශ්‍යම පොයින්ට්ස්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ නම් ඔයාලට වැදගත් දේවල් ගොඩක් දැනගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ මගේ ප්‍රෙග්නන්සි ජර්නි වීඩියෝ එකේ තවත් ගොඩක් වීඩියෝස් ඉස්සරහට එන්න තියෙනවා. මේ වගේ වැදගත් වීඩියෝස් බලන්න, ප්‍රෙග්නන්සි එකට වැදගත් වුණු වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඉන්වයිට් කරන ගමන්ම මම තවත් මේ වගේ ප්‍රෙග්නන්සි ජර්නි වීඩියෝ එකක් අරගෙන එන්න. Thank you for watching.
බයි බයි.